Dubai World Granada. අයියෝ මූ පැන්නනේ ෂිකේ මේක වැඩ කෙරුවා නම් බල්ලෝ නාවන්නේ සර්විස් ස්ටේෂන් එකක් දාලා. හරි මං ඉතින් තාම දවස පටන් ගත්තා විතරයිනේ. පිළිබොන්දු. ඈ? පිළිබොන්දු. හරි මං ඔබ කියන් මෙන්න මේක ගනින් බං මස්ත බල්දු කරේ නැතුව උදේ පාන්දර. මස්ත බාල්දුව? නෑ උඹට නෙමෙයි මස්ත බාල්දු කිව්වේ. ඩැඩාගේ වර්ඩ් එක. මම දවල්වල ඇඩ්මිට් වෙන්න ගියා. හරි. ස්ටෑන්ඩ් එකට මොකද්ද බං මේක? ප්‍රයිවට් බස් එකේ ජම්පින් සීට් එකේ වාඩි වුණා වගේ නේ බං. උඹලා එහාට පයින්නවා මෙහාට පයින්නවා. තව ඉන්නවද ඇතුලේ ඉන්න කට්ටිය? ඒකට හරි හැමතැනක වාඩි වෙන්න එපායි. ගෙට ගොඩ වෙන්න පඩිය තියෙන්නේ ගෙට ගොඩ වෙන්නයි එළියට බහින්නයි. ට්‍රේස් කොල කියවන්න නෙවෙයිනේ. මේ හැන්දෑවට ෂුවර් කරලා අල්ලන ආස්සය උදේ පාන්දර නෝවයාර් වෙන්නේ ඔය බෙලි කටු මල්ලේ සද්දෙට තමයි. අෂ්ටොත් බය වෙනවා. මං කියන්නේ ඉතින් මේ මම බොහෝම කරුණාවෙන් කියන්නේ කෙල්ලගේ කටයුත්ත පිළිවෙලක් වෙනකන් ඔය ජෝගි නැටිල්ල නතර කරගනින්න ඈ. ආගත්තනේ. තමුන්ට මොනවා මට කියන්නේ? දෙන්නටම මං කියන්නේ මොකද්ද? ජෝගි නැටිල්ල නතර කරගන්න කියලා. යෝගි කියලා නේ. යෝගි කියලා හස්සෝ නෑ බං. මේ බොරු කියන උදේ පාන්ද. මොකද යෝගි? රට්ටු හිනස්සන්න නැතුව ඔහෙ කරපු එක වැඩක් කියනවා බලන්න මට. මිනිස්සු හිනස්සන එක කොච්චර ලොකු පුණ්‍ය කර්මයක්ද බං? මිනිස්සු අඬවන එක පව්. නැද්ද ලොකු පුතේ? මොකද්ද? රුපියල් 100ක් විතර. දියන්කෝ. මේ මිනිස්සයව නම් කෝවක දාලවත් මකවල හදවන්න බෑ. ඒත් නැකින්නේ නෑ බං. මේවා ගලේ කෙටු බඩු. කොහමද නංගි? නානෝ. නංගිගේ විතරක් නෙවෙයි මේක අපේ මුළු පවුලම පිනට පහළ වෙච්ච දෙයක්. ඒ නිසා පරිස්සමෙන්. මොකද ජිම්කාන හැමදාම ඇදෙන්නේ නැහැ. හරි? ඒකනේ කියන්නේ මේ මිනිස්සයාට ওই ටික තේරුම් ගන්න බැරි එකනේ ලෙඩේ. මං හිතාගෙන ඉන්නේ ෂේප් එකේ මෑන්ට කිට්ටු වෙලා බස් එකක් දෙකක් අරගෙන පාරට ඇඩ්මිට් කරන්න. ඒකනේ කොහොම හරි කරලා ඉඩමක් අඩමක් අරගෙන ගෙයක් දොරක් හදාගත්තා නම් වැඩේ ගොඩනේ භාගයක්ම ගොඩනේ. ගොඩ මං හිතුවේ මේ ගෙදරට එන්න යන්නේ මේ මිනිස්සෙක් කියලා. බලාගෙන ගියා බැංකුවක් නෙපා. හරි උඹලා කියනවා නම් මම ගොල්ලුවා වගේ ඔය කට පියාගෙන ඉන්නම්. එතකොට අම්මලා දුවලා පුතාලා ඔක්කොටම කික් එකේ ඉන්න පුළුවන්. කික්නේ කොන්දේසි විරහිතව මම සයිලන්ස් එකේ ඉන්නම්. Good morning, Kiripetio. කොමේ? ලෝකනේ ලොකෝ කියන්නේ. බලපන් වවුල්ලු කොවුල්ලු එනකොට පවුල් වල මේ උන් තමයි කැපිල්ල දාන්නේ. හරි. Hey, see you later. I am going to work. Kill them all and come back along. See you. මොකෝ අම්මේ පිස්සුවක්වත් හැදීගෙන නේද? බෑනට මූණ දෙන්න පුළුවන් සයිස් එකට තාත්තා පොඩ්ඩක් පොලිෂ් කරලා ගන්න කියලා බැලුවේ. වැඩේ අමාරු වෙන පාට.